කොහොම අද වීඩියෝ එක දිනිපි වල්ගම අක්කගේ ආතල්ටියක් යන්නේ කෙලින්ම ආයේ සුපිරියටම දිනවා දිනිපි වල්ගම අක්කා චාටර් උන සිද්ධි ගන්නවනේද ආය අන්න යම් වීඩියෝ එකට මම පළවෙනි වීඩියෝ එකට එනවා මට හොඳට මම හොඳම නළුවා හොඳම නිය මේ සම්මාන ටික අපේ ගෙදර සම්මාන විතරයි තියෙන්නේ අපේ අම්මා තාත්තා සම්මාන විතරයි මම පොඩි කාලේ ඉඳලා මම මොන්ටිසෝරි යන කාලේ ඉඳලා මට සම්මාන රාජ්‍ය සම්මාන හම්බෙච්ච නිලියක් මම තමයි ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් අර වීඩියෝ එකේ ඉන්නේ ඒක කොහොමද IVS එකේ ප්ලේ වෙනවා මම තමයි බොන් කියන්නේ මගෙන් ඕන තරම් පැසෙන්ජර්ස් ලා this is you oh my god pretty ඒක සාමාන්‍ය දෙයක් මට මගෙන් ගොඩක් foreigners ලා මානවා is this you can I have a picture with you ඒකත් එක්ක ඉඳලා pictures ගන්න because I'm the like ඒ නිසා face of Sri Lanka මේක මචං මානසික ලෙඩක් ඈ අපේ ගොඩක් ඉන්නවා but still අර ඒ වීඩියෝ එකේ හැම වීඩියෝ එකම වගේ මම ඉන්නවා Sun TV your entertainment partner සම්මාන විතරයි තියෙන්නේ ඇඳම් පුටු මේස උනත් ඒව හිටන් මේ සම්මාන වෙන්නේ නැති. ඊතර පුටු මේස ඇඳන්නේ නැහැ. සම්මාන උඩ තමයි ඉඳගන්නේ යා. එහෙම දින්නක් තියෙන්නේ. කාටද මම මේ බුරු කරන්නේ? පිස්සු රුක්ටි. අපි අනිත් වීඩියෝ එකට යගෙන. මට ඇහෙනවා කටිනා වෙනවා මගේ මම එනකොට මම පිටිපස්සේ මට අනේ oh the moon meeting again Janet Maggiwa kamu naman ඊළඟ වීඩියෝ එකට ආය ඒක පොඩ චාටර් උන සීන් එකක් තියෙන මధుර කොයිල් ලයින් එකක් ඈ මధుර කොයිල් ලයින් එකක් තියෙන අය කෙලින්ම වැඩන්න කතා කරලා මధుර කොයිල් ලයින් එක අපේ සාමාන්‍යයෙන් දැන් ඔයාගේ එහෙම දැන් සාමාන්‍ය මధుර කෑම පැච් හිටිනවනේ ඔයාගේ හිටිනවද එහෙම පැච් ඒතර මොකද කරන්නේ දැන් ගෙදර කොයිල් පත්තු කරලාම තියෙනවද කොයිල් පත්තු කරන්නේ කවුද අයියා නෑ කොයිල් පත්තු කරන්නේ ඉස්සර නෑ දැන් මොනවද කොයිල් පත්තු කරන්නේ ඉස්සරලු මෙයාලා එන ප්‍රශ්නේ බා මේ මාතර පැත්තේ නම් ඇවිල්ලා එන පොස්ලා ඉන්නේ කොයිල් පත්තු කරේ ඉස්සරලු දැන් මොනවද පේපර් රයිස් ඒත් මధుර එනවනේ මගේ ලේ හොඳයි පිරිසිදුයි ඒකයි මధుර වෙන්නේ පිරිසිදු ලේ be positive ආසයි මధుර be positive බොන්න මధుරනේ ගොඩක් කට්ටිය ආසයි තියලා දැන් ඇති පටක් තියෙන කෙල්ලෙක්ට කවදාවත් ඔය හිතන්න පිරිමේ වචනයක් දැන් ඇති මම මචං සීන් එකක් තියෙනවා පණ්ඩිතයයිද මම බැඳලා ඉන්න එක කොහොම ඉන්නවද මන්දබා අයි කියන්න දෙයක් නැහැ අනිත් වීඩියෝ එක මට කොහොමත් මගේ ජීවිතේ හීනයක් වුණේ පියාඹන්න. මට රටවල් බලන්න. මට ඒක තමයි ආසාව වුණේ. මට කවුරු හරි කිව්වා මේ රට හරි ලස්සනයි කියලා මට එහෙම මම ෆොටෝස් බලලා මට එහෙම සැටිස්ෆයිඩ් නෑ. මට ඕනේ ගිහිල්ලාම බලන්න මේක මොනවා වගේ. මට බකට් ලිස්ට් එකක් තියෙනවා. ඒ ලිස්ට් එකේ තාමත් ටික් කරගෙන යනවා මම ගියපු කන්ට්‍රීස් ටික. මට තව ගොඩාක් රටවල් වලට යන්න තියෙනවා. ඒක තමයි මගේ හීනේ වුණේ. එහෙම නැත්නම් මට රංගපාන්න එහෙම කිසිම එහෙම ලොකු ආසාවක් තිබුණේ නැහැ. කොහොම හරි මම 4 කෝටියට සම්බන්ධ වෙනවා චාමරායිගේ බලවත් ඉල්ලීම උඩ ඊට පස්සේ මට තාස හිතුණා ඇත්තටම මොකද ජයප්‍රකාශ වගරාදන අධ්‍යක්ෂණය කරන්නේ සද්දා මංගලසූරිය බණ්ඩාර ලියන්නේ කිව්වම මම හිතුවා මේක හොඳ වැඩක් දිසාරංගල සෙනාලි සුරාජ් මාප්ප මේ ඔක්කොම හොඳ කට්ටිය නිසා මම ඉතින් සම්බන්ධ වුණා මගේ වාසනාවක් ඉතින් 4 කෝටි හිට් වුණා ඊට පස්සේ මට දිගටම වැඩ ලැබුණා ඉතින් තාමත් ඒ ගමන දෙනි පටන් ගත්ත ගමන් තාමත් මම ඉස්සරහට යනවා ආකු ඉස්සරහට යනවා එහෙනම් අද වීඩියෝ එක ඉවරයි සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න